ඔන්න එක්තරා කාලෙක ජනා කියන නගරයක මිනිසෙක් ජීවත් වුණා. ඉතින් ඔහු තම ජීවිතේ බොහෝ වාරයක් වංචාවලට සහ පාවාදීම් වල නතු වෙලා තමයි හිටියේ. වෙලාවකට මිතුරන් ඔහු රැවට්ටුවා. වෙලාවකට ව්‍යාපාරික හවුල්කරුවන් ඔහුගෙන් ප්‍රයෝජන අරගෙන පැත්තකට කරා. සමහර ඥාතීන් ඔහුට පිටුපාලා ඔහුට වංචා කරා. ඉතින් මේ අත්දැකීනුත් එක්ක ඔහුගේ හදවත බිඳුවටම වැටලා තිබ්බේ. ඔහුගේ හදවත කෑලි වලට බිඳලා තිබුණේ. ඉතින් තමාට විශ්වාස කළ හැක්කේ කාවද සහ තමා ප්‍රවේශන යුත්තේ කාගෙන්ද යන්න තේරුම් ගැනීමට උර නොහැකි වුණා. ඉතින් දිනක් කොහොම ඉන්නකොට ඔහුට ආරංචි වුණා අල්ලපු නගරයට යාබදව තියෙන කන්දක වාසය කරන ප්‍රඥාවන්ත සෙන් ගුරුවරයෙක් ගැන. ඉතින් ප්‍රඥාව සෙවීමට අදිෂ්ඨාන කරගෙන සිටි මිනිසා මේ සෙන් ගුරුවරයා හමු වීමට තීරණය කරා. දුෂ්කර ගමනකින් පස්සේ ඔහු අවසානයේ මේ කඳ මුදුන ළඟා වුණා. ඉතින් පසුව මේ ආරාමයේ පුරා ඇවිද ගොස් ඔහු මේ සෙන් ගුරුවරයාව සොයාගත්තා. ඉතින් මේ සෙන් ගුරුවරයාව සොයාගෙන යන විට මේ සෙන් ගුරුතුමා භාවනා සුවයෙන් තමයි හිටියේ. ඔහු ගාම්භීරව සහ සාමකාමීව භාවනා කරමින් සිටියා. ඉතින් ඔහු ගාවින් දනගසාගත් මේ මිනිසා මේ සෙන් ගුරුතුමාට මෙහෙම කිව්වා. කරුණාකර ඔබතුමාට පුළුවන් ද මගේ ගැටලුවට විසඳුමක් සොයා දෙන්න. මගේ ජීවිතේ මා බොහෝ වාරයක් පාවාදීම් වල සහ වංචාවලට ලක් වෙලා තියෙනවා. කරුණාකර මට කියන්න වංචාවෙන් සහ පාවාදීමෙන් මා ආරක්ෂා වෙන්නේ කෙසේද කියලා. ඉතින් මේ කතාව අහපු සෙන් ගුරුතුමා ඔහුගේ දැස් සෙමෙන් ඉවර කරා. ඉතින් ඊට පස්සේ අනුකම්පා සහගතව මේ මිනිසා දෙස බැලුවා. හොඳයි තරුණයා. මට කියන්නකෝ ඔයාට මොකද්ද උනේ කියලා. මේ සෙන් ගුරුතුමා එහෙම කිව්වට පස්සේ මිනිසා ඔහුගේ දුක්ඛිත කතාව මේ සෙන් ගුරුතුමාට කිව්වා. ඉතින් මේ මිනිසාට සවන් දීමෙන් පස්සේ මේ සෙන් ගුරුතුමා මෙහෙම කිව්වා. හොඳයි. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට පෙනෙනවාද ඔබේ මිතුරා, මිතුරන්, හවුල්කරුවන් හෝ සගයන් හෝ ඥාතීන් කියන හැම සබඳතාවයකම පදනම මොකද්ද කියලා? මට ඒ පිළිබඳව හරියටම හිතාගන්න බෑනේ. මේ තරුණ මිනිසා එහෙම කිව්වා. ඉතින් එහෙම කිව්වට පස්සේ මේ සෙන් භික්ෂුව කිව්වා හොඳයි. ඒ තමයි විශ්වාසය. මේකේ පාදම තමයි විශ්වාසය. මේකේ පදනම දුර්වල නම් සම්බන්ධතාවය අවසානයේ බිඳ වැටෙනවා. ඒක ස්ථිරයි. කොහොම වුණත් සමාජයේ අන් අයගේ කරුණාව සූරා කන අසාධාරණ ලෙස ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්නා ඔවුන්ගේ විශ්වාසය පාවා දෙන පුද්ගලයන් ඕනෑ තරම් ඉන්නවා. ඒක නිසා මම අද ඔබට විශ්වාස නොකළ යුතු පුද්ගලයන් වර්ග 7ක් ගැන කියලා දෙන්නම්. ඉතින් මේක අහපු අර තරුණ මිනිසා හරි බැරි ගහලා ඉඳගත්තා මේ කතාව අහන්න. ඊට පස්සේ සෙන් ගුරුතුමා මෙහෙම පැවසුවා. ඔබ විශ්වාස නොකළ යුතු පළමු වර්ගයේ පුද්ගලයන් වන්නේ ඔබට ඕනෑවට වඩා ප්‍රශංසා කරන අයයි. ඔබට පුද්ගලයන් අධික ලෙස ප්‍රශංසා කරනවා කියලා කියන්නේ ඔවුන්ට බොහෝ විට සැඟවුණු න්‍යාය පත්‍රයක් තියෙනවා. කාන්තාරයේ මිනිගුවක් මෙන් ඔවුන්ගේ වචන ප්‍රබෝධමත් බව පෙනෙන්නට තිබුණත් ඒවා සැබෑ ඒවා නෙමෙයි. මිනිගුවක්ම පමණයි. ඔවුන් ඔබට ප්‍රශංසා කරන්නේ ඔබ කවුදයි කියලාවත් ඔබ මොනවද කරන්න කියලාවත් දැන ගැනීමට නෙමෙයි. ඔවුන්ට ඔබෙන් ලබාගත හැකි දේ සඳහා තමයි ඔවුන් එහෙම ඔබ ප්‍රශංසා කරන්නේ. ඔවුන්ට ඔබ සතුටු කිරීමට අවශ්‍ය දේවල් තමයි ඔවුන් කියන්නේ. එවිට ඔවුන්ට ඔබ පහසුවෙන්ම රැවටිය හැකියි. මොකද ඔවුන් ඔබ අගය කරන නිසා. ඉතින් ඒක නිසා ඔබ ඕනාට වඩා ප්‍රශංසා කරන කිසිවෙකු කිසිවෙටකත් විශ්වාස කරන්න එපා. ඉතින් දෙවන පුද්ගල කණ්ඩායම තමයි නිරන්තරයෙන්ම ණයට ගන්නා සහ ඔවුන්ගේ වචනය මත රැඳී නොසිටින පුද්ගලයා. මේ ඔවුන්ගේ වචනය මත රැඳී නොසිටිනවා යයි කියන්නේ ඔවුන් කියන්නේ එකක් කරන්නේ තවත් ක්‍රියාවක්. ඉතින් මේ ආකාරයේ පුද්ගලයා මුදල් හෝ වෙනත් ඕනෑම දෙයක් අනිත් අයගෙන් ණයට ගන්නවා. ණයට ගන්න අතරතුර ඔවුන් નિયમિત වේලාවට ආපසු පැමිණෙන බවට පොරොන්දු වෙනවා. නමුත් ආපසු යාමට කාලය පැමිණි විට ඔවුන් ප්‍රමාද වීමට පටන් ගන්නවා. ප්‍රමාදයෙන් ප්‍රමාදයටපත් වන ඔවුන් ඊතා කලාතුරකින් තමයි වේලාවට යමක් කරන්නේ. ඔවුන් අන් අයට කරුණාව ආපසු ලබා දෙන්නේ නැහැ. ඔබ එවැනි පුද්ගලයන් විශ්වාස කරන්නේ නම් යම් දිනක ඔබේ විශ්වාසය බිඳ වැටෙනවා. ඒක ස්ථිරයි. තුන්වෙනි පුද්ගල කණ්ඩායම තමයි අන් අය ගැන නිතරම ඕපාදූප කියවමින් ඔවුන්ගේ රහස් පවසන අය. ඔවුන්ව කවදාවත් විශ්වාස කරන්න එපා. ඔබ සමග සිටින විට අන් අය ගැන නිතරම ඕපාදූප කියන පුද්ගලයන් අනිවාර්යයෙන්ම ඒ අය සමග සිටින විට ඔබ ගැන ඕපාදූපත් ඔවුන්ට පවසනවා.
ඔවුන් ඔබගේ රහස් අන් අයට නොකියන ලෙස පවසා ඔබෙන් ඉල්ලා ගන්නේ නම් හොඳින් මතක තබා ගන්න ඔවුන් අන් අයගේ රහස් ඔබට පවසන පරිදිම ඔබේ රහසුත් ඒ අය ඉදිරියේදී අනිවාර්යයෙන්ම පවසනවා. මෙවැනි පුද්ගලයන්ට පක්ෂපාතීත්වය පිළිබඳ සංකල්පයක් නැහැ. රහස්‍යභාවය ගැන ඔවුන්ට කිසිම ගෞරවයක් නැහැ. හොඳ සබඳතා පවත්වන පුද්ගලයන් අතර ඝර්ෂණයක් ඇති කළ හැකි බව ඔවුන් දැන සිටියත් රහසක් ප්‍රවෘත්තියක් කර පතුරවා හැරීමට තමයි ඔවුන්ට අවශ්‍ය. ඉතින් මෙවැනි පුද්ගලයනුත් කවදාවත් විශ්වාස කරන්න නම් එපා. ඔබගේ විශ්වාසය පළුදවීමක් පමණයි සිදුවෙන්නේ. ඉතින් එහෙම කියපු ගුරුවරයා ඊළඟට හතරවෙනි කාරණාවත් කියන්න ලෑස්ති වුණා. හතරවෙනි පුද්ගල කණ්ඩායම තමයි ඕනාවට වඩා හොඳ සහ ඕනාවට වඩා ප්‍රශ්න අසන අය විශ්වාස කරන්න එපා. සමහර පුද්ගලයන් ඕනාවට වඩා යහපත් ලෙස පෙන්වන්න උත්සාහ කරත් යථාර්ථයේදී ඔවුන්ට අව්‍යාජ බවක් නැහැ. ඔවුන් හරිම ව්‍යාජ විදිහට තමයි හොඳ වෙන්න උත්සාහ කරන්නේ. ඔවුන්ට බොහෝ විට නරක චේතනා තමයි තියෙන්නේ. නැත්තම් ආපසු යමක් අපේක්ෂා කරනවා. එවැනි පුද්ගලයන් තම පෞද්ගලික ජීවිතය පෞද්ගලිකව තබා ගන්නා අතරම ඔවුන් ඕනෑවට වඩා පෞද්ගලිකව ප්‍රශ්න අසමින් ඔබේ ජීවිතයට එබී බැලීමට උත්සාහ කරනවා. සමහර අය ස්වභාවයෙන්ම කුතුහලයෙන් සිටි. නමුත් සමහර අය ඔබේ පෞද්ගලික ජීවිතය ගැන දැනගැනීමට කැමති වෙන්නේ ඔවුන්ට ඔබට බලපෑම් කිරීමට හැකි වෙන නිසායි. එසේම සාමාන්‍ය අකාරුණික කෙනෙකු හදිසියෙම ඔබට කරුණාවන්ත වීමට පටන් ගන්නේ නම් එය යමක් වැරදි බවට ලකුණක් විය හැකියි. එබැවින් ඔබ එවැනි පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි. ඉතින් එම පුද්ගලයන් විශ්වාස කරන්න නම් එපා. ඉතින් මේ සෙන් ගුරුතුමා පස්වෙනි කණ්ඩායම ලෙස පැවසුවේ මෙන්න මේ කට්ටිය. තමන්ගේ ක්‍රියාවන්ට වගකීම බාර ගැනීමෙන් වැළකී සිටින පුද්ගලයන්ව විශ්වාස කරන්න එපා. මෙයින් අදහස් කරන්නේ ඔවුන් යමක් වැරදියට කරන විට ඔවුන් අන් අයට දොස් පවරන හෝ නිදාදර කරුණු ඉදිරිපත් කරන බවයි. ඔවුන් තම වැරදි පිළිගන්නේ නැහැ. එය හරියට යමෙකු කිරිකෝප්පයකින් කිරීසෙන විට කිරීසින්නේ මා නොවේ කෝප්පේ දෝෂයක් නිසා බව පවසනවා වැනි. ඉතින් එවැනි පුද්ගලයන් විශ්වාස කිරීම ඔබට ගැටලුවලට මුහුණ දීමට සිදුවන ක්‍රියාවලියක්. මන්ද ඔවුන් ඔබට උදව් කිරීමට හෝ දේවල් නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ නැහැ. ඔවුන්ගේ ක්‍රියාවන්ට වගකිව යුතු පුද්ගලයන් අතර ඔබ නොසිටීම ඉතාම වැදගත්. මොකද දන්නවද? ඔවුන්ට දෙයක් කිරගැනීමට නොහැකි වූ විට ඔවුන් ඔබේ පිට පැටලවීමට තියෙන උත්සාහය ඉතාමත්ම වැඩි. ඉතින් අපට විශ්වාස කිරීම නොහැකි හයවෙනි පුද්ගල කණ්ඩායම තමයි කාලයක් සමග වෙනස් වෙන පුද්ගලයන්. කටුස්සෙක වර්ණය මාරු කරනවා වගේ ඔවුන්ගේ ප්‍රතිලාභ සඳහා ඔවුන්ගේ වර්ණය මාරු කරන පුද්ගලයන් ඔබට විශ්වාස කර නොහැකි. මේ පුද්ගලයන් ඔවුන් සමග සිටින අය මත පදනම්ව ඔවුන්ගේ හැසිරීම වෙනස් කරනවා. මෙය ඇත්තටම ඔවුන් කවුදයි දැනගැනීමට දුෂ්කර වෙන ක්‍රියාවක්. ඔවුන් සැමවිටම ක්‍රියා කරන ආකාරය වෙනස් කරන්නේ නම් ඔවුන් විශ්වාස කිරීම දුෂ්කරයි. එබැවින් ඔවුන් කොතැනක සිටියත් ඔවුන් කවුරු සමග සිටියත් එකම ලෙස ක්‍රියා කරන පුද්ගලයන් වටා සිටීම සැමවිටම හොඳයි. ඔබට වැඩිපුරම විශ්වාස කර හැක්කේ එවැනි පුද්ගලයන්. ඉතින් සැමවිටම වෙනස් වෙන පුද්ගලයන් විශ්වාස කිරීමේදී සැලකිලිමත් වෙන්න. ඔවුන් විශ්වාස කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. නමුත් ඔවුන් විශ්වාස කිරීම එතරම්ම සාර්ථක නැහැ. ඉතින් මේ සෙන් ගුරුතුමා කියලා දෙන විශ්වාස නොකළ යුතු හත්වෙනි පුද්ගල කණ්ඩායම තමයි සහකම්පනය නොමැති පුද්ගලයන්. සහකම්පනය කියන්නේ වෙනත් කෙනෙකුට හැඟෙන ආකාරය සැබවින්ම තේරුම්ගෙන ඔවුන්ට සලකන ආකාරය. මෙහෙම පුද්ගලයන් අපිට හොයාගන්න ඉතාමත්ම අමාරුයි. නමුත් තරමක් හෝ සහකම්පනය තිබෙන පුද්ගලයන් ආශ්‍රය කිරීම අපට වැදගත්. සහකම්පනය තරමක්වත් නොමැති පුද්ගලයන් ආශ්‍රය කිරීම දඬුවමක් හා සමානයි. මොකද ඔබට දැනෙන දුකක් වේදනාවක් වුණත් ඔවුන් හා පැවසීමේදී ඔවුන්ට ඒවත් දැනෙන්නේවත් නැහැ. මොකද ඔවුන්ට සහකම්පනය බිඳුවක්වත් නැහැ. ඔවුන් මිනිසුන්ට බොහෝ ආකාරයෙන් රිදවනවා. එලෙස රිදවනවා කියලා ඔවුන්ටවත් සමහරවිට දැනෙන්නේ නැහැ. මොකද ඔවුන් සිතන්නේ Taman ගැන විතරයි. ඉතින් Taman ගැන විතරක් සිතන පුද්ගලයන් ඔබත් සමග සිටියොත් ඔබටත් අනිවාර්යයෙන්ම විශ්වාස කිරීමට බෑ. ඔවුන් ඔබට ඔබගේ උදව්වකටවත් ළඟට ගෙන්වා ගැනීම නොහැකි. මොකද ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ කරන දේ නිවැරදිව කිරීම පමණයි. ඉතින් එවැනි පුද්ගලයන් Taman කියන දේ හෝ අන් අය කරන දේවල බලපෑම ගැන නොසිතන පුද්ගලයන් වෙනවා. ඔවුන්ගෙන් දුරස්තව සිටීම ඉතාමත් වටිනා කදිම අදහසක්. ඉතින් මෙන්න මෙහෙම මේ පුද්ගලයන් 7 දෙනා ගැනම සෙන් ගුරුවරයා කියලා අවසන් කරා. ඉතින් අවසානයේ සෙන් ගුරුතුමා මෙන්න මෙහෙම කිව්වා. මෙම වර්ග 7 පුද්ගලයන් විශ්වාස කිරීම නැවැත්වුවොත් ඔබට ඔබව පාවා දීමට හෝ ඔබට හානි කිරීමට සිටින පුද්ගලයන් නැති වී යනවා. මෙම ප්‍රඥාව ලබා දීමෙන් පසු සෙන් ගුරුවරයා නිහඬ වුණා.
සෙන් ගුරුවරයාට සවන් දීමෙන් පසු මේ මිනිසාගේ දැස්වල කඳුළු පිරීලා තිබුණා. ඔහු කලින් සෙන් ගුරුවරයාගේ මඟ පෙන්වීම පැතුවේ නම් ඔහුගේ ජීවිතේ කෙතරම් වෙනස් වේද යන්න ඔහු කල්පනා කළා. කෙසේ වෙතත් ධනාත්මක වෙනසක් කිරීමට කිසිවිටකත් ප්‍රමාද නැති බව ඔහුට වැටහුණා. ඉතින් මේ තරුණ මිනිසා සෙන් ගුරුවරයාට හිසනම ආචාර කර ඔහුගේ උපදෙස් ඔහුගේ ජීවිතයටම එක් කරගන්නා බවට පොරොන්දු වෙමින් ඔහුගේ හදවතින්ම කෘතඥතාවය පළ කරලා එතනින් පිට වෙලා ගියා. ඉතින් මේ කතාවටම මාත් තව ස්වල්පයක් එකතු කරන්න. ඔබත් මේ පුද්ගල කණ්ඩායම 7 ගැන සැලකිලිමත් වෙන්න. ඔබ වටේට ඉන්න පුද්ගලයනුත් අනිවාර්යයෙන්ම මේ පුද්ගල කණ්ඩායම 7 ඇතුළේ ඉන්න අය නම් ඒ අයව එකපාර ජීවිතෙන් එලවන්න බෑනේ. ඒක නිසා ඒ අයව අතේ දුරින් තියාගන්න කටයුතු කරන්න. සමහර විට මේ ඔයාට කියලා දුන්න පුද්ගල කණ්ඩායම ඇතුලේ ඔයාලා ළඟින්ම ආශ්‍රය කරන යාළුවෝ උනත් ඉන්න පුළුවන්. ඉතින් ඔයත් හිතන් ඉන්න සමහර විට එයාලා වගේ හොඳම යාළුවෝ වෙන්න කියලා. එහෙමත් වෙන්න ඇති. එයාලත් එහෙම හිතන් ඉන්නම ඇති. නමුත් මිනිසුන්ගේ මනසේ ස්වභාවය අනුව මේ වර්ග කිරීම මේ සෙන් ගුරුවරයා කරලා තියෙන්නේ. හිතලා බලන්නකෝ. ඒ මිනිස්සුත් නොදැනුවත්වම ඒ මිනිස්සුන්ගෙන් අපිට හානියක් වෙනවා. සමහරලාට මගේ ජීවිතය තුළත් මෙහෙම කට්ටිය හිටියා. එයාලට අවශ්‍ය එයාලගේ ක්‍රියාව ඊටාම අනර්ගව කරගන්න. හැබැයි අපේ උදව්වක් ඉල්ලපුවාම එයාලා ඒක ඕනාවට එපාවටයි කරන්නේ. අයියෝ ඒක උඹේ වැඩක් හින්දා උඹට තේරෙන්නේ නෑව. අන්න ඒ විදිහට තමයි එයාලා උත්තර දෙන්නේ. ඉතින් මේ මගේ ජීවිතේ එක්තරා අත්දැකීමක් විතරයි. මේ වගේ අත්දැකීම් ඕන තරම් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිසුන් ආශ්‍රය කිරීමේදී මතක තියාගන්න ඔවුන් ඔබට නිකන් හොඳ කියනවා නම් ඔවුන් ඔබට නිකන් දෙයක් දෙන්න හදනවා නම් තව කෙනෙක් ඔබට බැන්න කියලා ඔවුන් නිකම්ම වෙල ඔබට කියනවා නම් මතක තියාගන්න ඔවුන් සතුව යටි අරමුණක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ඔයාට නිකම්ම හොඳ කියන කෙනෙක් ඔයාට උඩින් හොඳ කියලා යටින් ඔයාට අහිතක් පතනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට කෙනෙක් නිකන් යමක් දෙනවා වෙන්න පුළුවන්. ඔයාට යමක් නිකම්ම උදව් කරනවා වෙන්න පුළුවන්. හිතන්න අන්න අඳුරන කෙනෙක් නෙමෙයි. ඔයා දන්න හැබැයි උදව් කරන්න ඉතර පෙළඹෙන්නේ නැති දෙයක් සාමාන්‍යයෙන් දෙන්නේ නැති කෙනෙක් ඔයාට දෙයක් දෙනවා නම් හිතලා බලන්න මෙයා ඇයි මේ දේ දෙන්නේ කියලා. මෙයා ඇයි මෙහෙම මේ විදිහට උදව් කරන්න කියලා හිතලා බලන්න. මොකද එතන යාගේ යටි අරමුණක් තියනවා වෙන්න පුළුවන්. පසු කාලීනව ඔයාගේ උදව්ව බලාපොරොත්තුෙන් ඉන්නත් පුළුවන්. සමහර විට ඔයා ගාව කලින් තිබ්බ නැති දැන් තියෙන දෙයක් බලාපොරොත්තුෙන් ඉන්නත් පුළුවන්. ඒ මිනිස්සුන්ගේ හැටි එහෙම තමයි. ඒ වගේම මේ කාණ්ඩයට තවත් ඇතුළත් කරන්න පුළුවන් පුද්ගලයන් පිරිසක් තමයි යමෙක් ඇවිල්ලා කියනවා ඔයාට මෙන්න මෙයා ඔයාට මෙහෙම කිව්වා මෙන්න මෙයා ඔයාට මේ විදිහට බැන්න ඔයාගේ තනගන්න හැදුවා අන්න ඒ විදිහට කෙනෙක් ඔයාට කියනවා කියලා හිතන්නකෝ. මෙයාගේ බලාපොරොත්තුවත් ඒකම තමයි. එයාගේ යටි අරමුණක් තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද එයා ඔයාට ඇවිල්ලා කියනවා වගේම ඔයා කියන දේවල් අහගෙන එයාලටත් කියනවා. ඒ වගේම ඔය දෙන්නව රණ්ඩු කරවන්න වෙන්න පුළුවන් මෙයා හදන්නේ. එයාට ඒකෙන් ලාභයක් නැත්තම් මානසික සතුටක් හරි තියන වෙන්න පුළුවන්. ඒ වගේ පුද්ගලයෝ තමයි අපේ සමාජයේ ඉන්නේ. ඉතින් මේ වගේ පුද්ගලයෝ ගැන හිතලා බලන්න. ඔයාලගේ ජීවිතේත් මේ වගේ පුද්ගලයන්ගෙන් වට කරන් ඉන්නේ කියලා හිතලා බලන්න. ඔයාලා අද වෙනකම් පසුතැවිච්ච හේතු පිටිපස්සේ මේ පුද්ගලයෝ ඉන්නවද කියලා හිතලා බලන්න. මෙයාලා දුරස් කරන්න ක්‍රමවේදයක් හොයාගන්න එක ඔයාලට බාරයි. මේ පුද්ගලයෝ අඳුරගන්න විදිය ඔන්න දැන් ඔයාලට කියලා දීලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් ඔයාලට කරදර කරන, බාධා කරන, ඔයාලගේ ගමනට අකුල් හෙලන පුද්ගලයන්ව අඳුරගන්න. ඉතින් ඔයාට සාර්ථකත් දවසක් ජීවිතයක් ප්‍රාර්ථනා කරමින් අදට මම සමුගන්නවා.